වා කැමති දේ ඔයාට නොලැබෙනකොට ඔයා කැමති නැති සිතුවිලි වගේක් ඔයාගේ ඇතුලෙන් එන්න. මොනවද ඒවට කියන්නේ? ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම, නොදැනුවත් වෙන්න පටන්. සාර්ථකත්වයේ ඇතුලේ සාර්ථකත්වයේ පමණක්ම නෙමේ සැඟවිලා තියෙන්නේ. සාර්ථකත්වයේ ලැබීමත් එක්ක ඔයා තුල හොඳ අලුත් මිනිහෙක් ගොඩ නැගෙයි. මලකඩ බැඳෙන්න කලින් දැම්ම ආරක්ෂිත ආලේපන දාගන්න. ඒක තමයි විභාගයේ සමත් වීම කියලා කියන්නේ. ඔය මොන මගුල කරන්නත් බෑ පුතේ විභාගේ ෆේල් වුණොත්. තේරුණාද? විභාගේ ෆේල් වුණොත් වෙන්නේ මොකද දන්නවද? අපිට හොඳ රස්සාවක් හොයාගන්න බැරුව යනවා. හොඳ රැකියාවක් නැති වුනහම අපිට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැතුව යනවා. වැටුප ප්‍රමාණවත් නැති වුනහම ජීවිතේ මුල ඉඳලම වැටුප ප්‍රමාණවත් නැති වුනහම අපි ආස කරන දේවල් ලබා ගන්න බැරුව යනවා. ඔයා ආස කරන දේවල් ඔයා ළඟට අවම වශයෙන් ආස කරන දේවල් වලින් 75%ක්වත් ළඟට ගන්න බැරි වුණොත් ඔයාට දැනෙනවා ඔයා අසාර්ථකයි කියලා. සාර්ථක වෙන්න ඕනේ. එහෙම නොවුනම වෙන්නේ මොකද්ද? ඔයා ආස කරන දේවල් ඔයාට නොලැබෙනකොට ඔයා තුල ආස කරන්නේ නැති සිතුවිලි වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔයා ආස කරන දේ ඔයාට නොලැබෙනකොට වා කැමති දේ ඔයාට නොලැබෙනකොට ඔයා කැමති නැති සිතුවිලි වගේක් ඔයාගේ ඇතුලෙන් එන්න පටන් ගන්නවා. මොනවද ඒවට කියන්නේ? ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම, නොදැනුවත් වෙන්න පටන් ගන්නවා. ආස දේ නොලැබෙනකොට ඔයා ආස නැති ඒවා ඔයා ඇතුලේ මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? ඔයා ආස දේ ඔයා ළඟට ගන්න ඕනේ. ඔයා ආස දේ ඔයා ළඟට ගන්න නම් නිකම් බෑ, ඔයාට කැපකිරීමක් කරන්න ඕනේ. ඔයා කැපකිරීමක් කළොත්, ඔයා වෙනුවෙන් වැඩ කළොත්, ඔයා ආස කරන දේවල් වලින් ඔක්කොම ගන්න බැරි වෙයි. ජීවිතේ එහෙම ගන්න බෑනේ. 75ක් 80ක් ගනි. ඉතුරු ටික නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ ඔයා ආස කරපු දේවල් වලින් 75ක් හම්බුනාම ඇතිනේ. එතකොට ඔයා ආස කරන සිතුවිලි විතරක් ඔයා ඇතුලේ මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයා ආස කරන දේවල් වලින් එන්නේ 20යි 25යි නම් ඔයාගේ ජීවිතේට. ඔයා ආස කරන දේවල් ගොඩක් තිබුණා, ලැබුණේ 20යි නැත්නම් 25යි ලැබෙන්නේ. ඉතුරු 75 ලැබෙන්නේ නැති වෙනකොට සිතුවිලි වලින් ඔයා අකමැතිම සිතුවිලි ඔයා ඇතුලේ එන්න පටන් ගන්නවා. අනිත් කෙනා සාර්ථක වෙද්දී ඔයා ඇතුලේ ඉරිසියාවක් එනවා. වළක්වන්න බෑ. එතනට නොයන්න නම් එතන ගියාට පස්සේ ආපහු හැරෙන්න බෑ. දැන් නැතුවනේ යන්නේ. දැම්ම තමන්ගේ ජීවිත ගැන හිතලා වැඩ කරන්න ඕනේ. සාර්ථකත්වයේ ඇතුලේ සාර්ථකත්වයේ පමණක්ම නෙමේ සැඟවිලා තියෙන්නේ. ඒ සාර්ථකත්වයේ ඇතුලේ ඔයා තුල يعني සාර්ථකත්වයේ ලැබීමත් එක්ක ඔයා තුල හොඳ අලුත් මිනිහෙක් ගොඩ නැගෙනවා. ඔයා ආස මිනිස්සයා ඔයා ඇතුලේ ගොඩ නැගෙන්න ඕනේ නම් ඔයා අපේක්ෂා කරන සාර්ථක ජීවිතයෙන් 75%ක්වත් ඔයා දිනා ගන්න ඕනේ. පාඩම් කරන්නේ, ගණන් හදන්නේ, පාසල් යන්නේ, පන්ති යන්නේ, කැපකිරීම කරන්නේ ඔක්කොම ඔන්න ඕකට. ආස කරන ජීවිතය ඇතුලේ විශ්වවිද්‍යාල උපාධියකුත් තියෙනවා. ඒකත් ඔයාගේ සාර්ථකත්වයේ එකක්. ඊට පස්සේ ඔයාලා වෘත්තීමේ ජීවිතයක් තියෙන. ඒකත් ඔබ ආස කරන එකක්. ඊළඟට ඔබට සමාජ ජීවිතයක් ඇතුලේ ජීවත් වෙන විදිහක් තියෙනවා රට ඇතුලේ, සමාජය ඇතුලේ. ඒත් ඔබ ආස කරන එකක්. ඔය සියල්ලෙන්ම 75ක් විතර කම්ප්ලීට් කරගත්තොත් ඔයාට කියන සාර්ථක මිනිහෙක්. සාර්ථක ගැහණියක්. හැබැයි ඒක ලැබෙන්නේ තව අවුරුදු 10කින් විතර වෙන්න පුළුවන්. ප්‍රතිඵලය ලැබෙන්නේ කැපකිරීම තියෙන්නේ දැන්. දැන් මේක හරියට කරන්නේ නැති හැමෝම අසාර්ථක වුණොත් අසාර්ථක වෙනවනේ. ඉතින් කැපකිරීම කරන්නේ නැති අය අර අකමැති සිතුවිලි වලින් ඔයාලගේ අභ්‍යන්තරේ පිරෙන්න පටන් ගන්නවා. ඒකට වළක්වන්න බෑ. මලකඩ කන්න පටන් ගත්තට පස්සේ පුතේ යකඩය බේර ගන්න අමාරුයි. ඊට කලින් තමයි මල නොබැඳෙන පරිදි මොනවා හරි ආලේප කරලා තියා ගන්න ඕනේ. මලකඩ බැඳෙන්න කලින් දැම්ම ආරක්ෂිත ආලේපන දාගන්න. ඒක තමයි විභාගයේ සමත් වීම කියලා කියන්නේ.